අන්‍යවසය යරබුන් කට්ටිය හොඳින් ඇති කියලා මං හිතනවා. ඇත්තටම මං අද ඔයාලට කියලා දෙන්න හැදුවේ කොරියාවේ තියෙන වැදගත්ම දෙයක් ගැන. ඇත්තටම මේක වැදගත්කම මොකක්ද කියලා කිව්වොත් අපිට පුළුවන් වීසා එක මාරු කරගන්න, ඊට පස්සේ කොරියාව ගැන ඉගෙන ගන්න, කොරියන් භාෂාව තව ටිකක් වැඩිදුර ඉගෙන ගන්න, අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න. ඒ වගේ වැදගත්ම දේවල් ටිකක් කරගන්න පුළුවන් එක්තරා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කොරියාවේ, සාහිත් ඔන්න ප්‍රෝග්‍රෑම් කියලා. මමත් මේක දැන් කරමින් යන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුණා කොරියාවට එන්න ඉන්න අයටත්, කොරියාවේ ඉන්න අයටත් මේක ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් එයාලටත් දැන ගැනීම පිණිස මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද ඒක ඇත්තටම වටිනවා. මං ඒක කරන නිසා දන්නවා. මොකද E9 D2 E7 ඒ වගේ කැටගරිස් වල වීසයින් වල ඉන්න අයට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ලෙවල් ප්‍රමාණය අප් කර ගැනීම මගින් එයාලගේ වීසා එක මාරු කරගන්න සහ එයාලට ලංකාවේ ඉන්න එයාලගේ ෆැමිලි එක කොරියාවට ගෙන්න ගන්න. ඒ වගේ කටයුතු ටිකක් කරගන්න පුළුවන් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. ඉතින් වැඩි කතා නැතුව මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක අපි රෙජිස්ටර් වෙන්නේ සහ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා ඊළඟට අපි කොහොමද මේ ක්ලාස් දාගන්නේ කියලා. ඒ විස්තර ටික මං ඔයාලට මගේ ලැප් එකෙන් ස්ක්‍රීන් රෙකෝඩ්ඩයක් විදියට ඒ වෙබ්සයිට් එකට ලොග් වෙලාම මම ඔයාලට ඒක කියලා දෙන්න. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. ඔයාලට වැදගත් වෙයි මේක අවසාන වෙනකම් බලන්න. යොරබුන් මේ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි සෝසිනෙට් කියලා තමයි අපි Google එකේ සර්ච් කරන්න ඕන. සෝසිනෙට් කියලා සර්ච් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඩයලොග් එකක් බලා ගන්න පුළුවන්. එතන උඩ තියෙනවා we want Skype කියලා. we want Skype join membership කියලා තියෙනවා. තව ඉස්සරහා we want Karo program කියලා තියෙනවා. ඒක නෙමෙයි, we want Skype කියන එකට අපි මුලින්ම සිලෙක්ට් කරන්න ඕන. ඒකට සිලෙක්ට් කරයින් පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ඩයලොග් එකක්. මේ ඩයලොග් එකෙන් කියන්නේ ඔයාලා එයාලගේ නීති රීති වලට යටත් වෙනවා කියලා. ඒ වගේම ඔයාලගේ තොරතුරු දෙන්න මෙයාලට කැමති විදියට භාවිතා කරන්න කැමති කියන එකට කැමැත්ත දෙන එක තමයි මෙතනින් කරන්නේ. ඇත්තටම අපි ඇප් එකක් දාගන්න ගියත් ඒ වගේ වෙලාවට වුණත් අපේ මේකට කැමැත්ත ඉල්ලනවා. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මම දකුණු පැත්තේ තියෙන මේ බොක්ස් වලට ටික් කරනවා. ඉතින් ඔය ටික ටික් කරයින් පස්සේ තමයි අපිට තියෙන්නේ ඊළඟ එකට යන්න. ඊට පස්සේ මෙතන එනවා ඔයාලට පේජ් එකක්. මේ පේජ් එකේ ඔයාලගේ විස්තර ටික පුරවන්න තමයි තියෙන්නේ. මෙතන කොරියන් භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් සහ භාෂාවන් 3-4කින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙනුත් පුළුවන්. ඒ වුණාට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොරියානු භාෂාවෙන් කොහොමද මේක පුරවන්නේ කියලා. ඇත්තටම මුලින්ම මෙතන තියෙනවා කොරියාවේ කසාද, ඒ කියන්නේ කොරියාවේ මැරේජ් එකක් කරාම, කොරියන් එක්කෙනෙක් සමග විවාහ වුණාම, එහෙම නැත්නම් කොරියාවේ අපි විවාහ වුණාම තියෙන කරන්න ඕන ප්‍රෝග්‍රෑම් දෙකක් තමයි මේකේ මම මේ පෙන්නන 1යි 2යි කොටස් දෙකෙන්ම තියෙන්නේ. ඒ දෙකම අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ ස්වාහියේ 3 ප්‍රෝග්‍රෑම් කියන එක. ඉතින් මං ඔන්න ඒකට ක්ලික් එකක් දැම්මා. ඊට පස්සේ මෙතන තියෙනවා කුබුන් කියලා. එතන තියෙන්නේ අපි ගාව වේගුකින් දොංග්‍රොක්චන් ඉන්නන් සරාම් කියන එක තමයි අපි ටික් කරන්න ඕනේ. ඉතින් මේකෙන් සඳහන් වෙන්නේ අපි ගාව කොරියානු හැඳුනුම්පතක් තියෙනවා කියන එක. ඉතින් කොරියානු හැඳුනුම්පතක් කියන එක අනිවාර්යෙන්ම අපි ළඟ තියෙනවා. මොකද අපි එක්කෝ D2 වීසා එකකින්, එහෙම නැත්නම් E9 වීසා එකකින්, එහෙම නැත්නම් E7 වීසා එකකින් ඉන්න කෙනෙක් තමයි ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා වේගුක් දොංග්‍රොක්ජන් ඉන්නන් සරාම් කියන තැනට මම ටික් කරනවා. ඇත්තටම මෙතන එකට අනිවාර්යෙන්ම අපි ඒකට ටික් කරන්න ඕන. එහෙම ටික් කරායින් පස්සේ ඊට පස්සේ අපිට එනවා ID එකක් හදන්න. මේ ID එක ඔයාලා කැමති ID එකක් තමයි හදන්න ඕනේ. ඇත්තටම මතක තියාගන්න ඔයාලගේ හැඳුනුම්පතේ තියෙන කොරියානු ID එකේ තියෙන නම්බර් එකක් මේකට පාවිච්චි කරන්න එපා.
සාමාන්‍ය ඔයාගේ නම සමග ඉංග්‍රීසි කැපිටල් නම්බර්ස් 3ක් හෝ එහෙම නැත්නම් නම්බර්ස් ටිකක් එක්ක ඔයාගේ නමේ අකුරක් ඒ වගේ මතක හිටින එකක් ID එකට පාවිච්චි කරන්න කරලා මෙන්න මෙතන ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාලට දැනගන්න පුළුවන් මේක දැනට භාවිතයේ තියෙනවද එහෙම නැද්ද කියලා. ඊළඟට යන්න තියෙන්නේ පිමිල් පොනෝ කියන තැනට. එතෙන්ට ගියාම ඔයාලට තියෙන්නේ පාස්වර්ඩ් එකක් තෝරගන්න. ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එකක් තෝරගන්න. මොකද ඒක දිගටම ඔයාලට පාවිච්චි කරන්න වෙන හින්දා ඒ පාස්වර්ඩ් එකම නැවතත් මෙතන රිපීට් කරන්න. ඊළඟට මෙතන තියෙනවා සොම්මියොන් කියලා. මෙතන ඔයාගේ වේගුක් දොංරොක්ජන් ඒ කියන්නේ කොරියානු හැදුරුම්පතේ තියෙන විදියට ඔයාගේ නම ටයිප් කරන්න. ඒකේ තියෙන විදියටම ටයිප් කරන්න මතක තියාගන්න. ඒක තියෙන විදිය වෙනස් කරන්න එපා. ඊළඟට ඔයාගේ හැඳුනුම්පත් අංකය. ඒකේ තියෙනවා මගේ නම් එන්නේ 92කින් පටන් ගන්න නම්බර් එකක්. ඒ වගේ ඔයාලගෙත් නම්බර් එකක් තියෙනවා. ඒක ටයිප් කරලා මෙතන ක්ලික් කරාම ඒකෙන් දැනට රෙජිස්ටර් වෙලා තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න ඕනේ. ෆෝන් නම්බර් එකත් මෙතෙන්ට දීලා ඊළඟට මෙතෙන්ට ඊමේල් ඇඩ්‍රස් එක දුන්නායින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටික් එකක් දාන්න ඕනේ අනිවාර්යෙන්ම. තාලි වෙලා මෙතන ක්ලික් කරන්න. එහෙම කළාම ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකක් ඕපන් වෙනවා. ඇත්තටම මම මේ වෙලාවේ වෙනම එකක් අලුතෙන් හැදුවේ නැහැ. මගේ එක තමයි මම ලොග් වුනේ. ඉතින් ඔයාලට මම මෙතනින් පෙන්නන්නම් කොහොමද මේකේ ක්ලාස් එකකට ඇප්ලයි කරන්න කියලා. මෙන්න මේ කොළ පාට එකට අපි ක්ලික් කරායින් පස්සේ එතන එනවා මේ දවස්වල ඕපන් වෙලා තියෙන ක්ලාස් ටික. මම කරන්නේ සාදංගේ නිසා මට සාදංගේ ක්ලාස් ටික තියෙන තැන් ටික තමයි ඕපන් වෙන්නේ. මෙන්න මෙතන කොළ පාටින් පෙන්වන්නේ මම දැනටමත් ඇප්ලයි කරලා තියෙන ක්ලාස් එක. ඉතින් මම ඒකටම ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම් කොහොමද එතනින් එහාට වෙන්නේ කියලා. ඇත්තටම මෙතන හැම විස්තරයක්ම පෙන්නනවා. අපිට උගන්වන ගුරුතුමා ඊළඟට පන්තිය පටන් ගන්න වෙලාව, තියෙන දවස, කවදද ඉවර වෙන්නේ, ඊළඟට කී දෙනෙක් ඉන්නවද, ඔන්න ඔය වගේ විස්තර ටිකක් මෙතන පෙන්නනවා. එතනින් පල්ලෙහාට ගියාම බටන් දෙකක් ඔයාලට පේන්න තියෙනවා. ඒ බටන් දෙක එක්කම තව එකක් තියෙනවා සින්චොන් කියලා. අන්න එතන සින්චොන් කියන තැන ක්ලික් කරලා එතෙන්ට හගින් කියන ඩයලොග් එකේදී හගින් කරා නම් ඔයාලට ඔයාලා ඉන්න ලෙවල් එකට ක්ලාස් එකකට ජොයින් වෙන්න පුළුවන්. යරබුන් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ ඒක එච්චර ලොකු දෙයක් නන් නෙවෙයි. ඒක ඔයාලට ඕන නම් එතන පේජ් එකම ට්‍රාන්ස්ලේට් කරගෙන ඉංග්‍රීසි වලින් පුරවන්නත් පුළුවන්. මම ඉතින් අර වඩාත්ම හොඳ වෙන්නයි කොරියන් වලින් ඒක කරන්න හැටි කියලා දුන්නේ. ඇත්තටම මේක ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක්. කොරියාවේ ඉන්නවා නම් එයාලා මේක කරන්න. මොකද ලැන්ග්වේජ් එකෙන් ගොඩක් ඉස්සරහට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි නොදන්න සංස්කෘතික දේවල් හැමදේම කොරියාවට හුරු වෙන්න ගොඩාක් වැදගත් මේ ප්‍රෝග්‍රෑම් එක. මේක කරාම ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. වීසා මාරු කරගන්න, ඒ වගේම ෆැමිලි එක ගෙන්න ගන්න, ඒ වගේ දේවල් වලට අවශ්‍ය වෙන කටයුතු මේකෙන් කරගන්න පුළුවන්. එහෙනම් ආයෙත් අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයෙත් හම්බෙන්න. හැමෝටම ජය වේවා. සුබ දවසක්.